මුලතිව් උදියාර කට්ටකුලම් ප්‍රදේශයේදී වන්නේ මෙහෙයුමේ නිරත තුන්වන කාර්ය සේනාංකයේ 631 වන බල සේනාව සොයාගත් LTTA අධිතාක්ෂණ යාත්‍රා නිෂ්පාදන අංගණයේ මෙම සබ්මැරීන් සහ ප්‍රාහාරක යාත්‍රා නිරීක්ෂණයෙන් යුද හමුදාව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන වෙඩිනවදින ඝන යකඩ තහඩු වලින් සාදා ඇති මෙම සබ්මැරීනයෙන් ඕනෑම ගැඹුරු මුහුදක මතු පිට නොපෙනෙන ලෙස දී යටින් බාධාවකින් තොරව ගමන් කළ හැකියි. ඉහළ එන්ජින් ධාරිතාව නිසා වැඩි වේගයක්ද ඉන්ධන ගබඩා කිරීමේ හැකියාව නිසා වැඩි දුරක්ද මෙයින් ගමන් කළ හැකියි. ගැඹුරු මුහුදේ දී යටින් ගමන් කරන විට තල්මස්සෙකුගේ ස්වරූපයකුනි මෙය දිස්වන්නේ. සබ්මැරීනයේ දිග අඩි 40ක් වන අතර පළල අඩි 20කට ආසන්නයි. මෙය මුහුදට රැගෙන යාම සඳහා රෝද සවිකල ආධාරකයක් මත සූදානම් කර තිබියදී හමුදාව මෙම ස්ථානය අල්ලාගනු ලැබුවේ. සබ්මැරීනයක් ආධාරයෙන් LTTE නායකයා පැන යා හැකි බවට මැලේසියානු වෙබ් අඩවියක් තොරතුරු පළ කර තිබුණේ ඉකුත් සතියේ. මෙහි 10 දිනකට පමණ පහසුවෙන් ගමන් කිරීමට පුළුවන්. ඔක්සිජන් සිලින්ඩර් 5ක රැඳවුම්ද ඇතුළත දැකගත හැකියි. අවශ්‍ය විටක පිටතින් වාතාශ්‍රය ලබා ගැනීම සඳහා ඉහළට එසවූ වාකුවර සහිත නලද මෙහි සකස් කර තිබෙනවා. ජල පීඩනයේ අනුව ඒවා ස්වයංක්‍රීයව වැසී ඉන් ජලය ඇතුළට ඒම වැළකෙනවා. ජල පෘෂ්ඨයට සමගාමීව අවශ්‍ය විටක ක්‍රියාත්මක කළ හැකි රේඩාර් පද්ධතියක් සහ ගමන් මඟ නිරීක්ෂණයට අධිතාක්ෂණික කැමරා පද්ධතියක් මෙන්ම මෙහෙයුම් උපකරණද මෙහි සවි කර තිබෙනවා. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රථම සබ්මැරීනය ලෙස මෙය ඉතිහාසයට එක් වෙනවා. මේ ආකාරයෙන් අධිතාක්ෂණික යාත්‍රා සකස් කිරීමට LTTEට තාක්ෂණය ලැබුණේ කෙසේද යන්න දැන් ප්‍රශ්නාර්ථයක්. දැන් මේක බලන්න මේක ඇවිල්ලා මේ ස්විට්සර්ලන්ඩ් වල තමයි මැනුෆැක්චර් හදලා තියෙන්නේ. දැන් මෙතන තියෙන ඉක්විප්මන්ට් ඔක්කොම බැලුවාම එක්ක නෝර්වේ එක්ක ස්විට්සර්ලන්ඩ්. මේක ඇවිල්ලා මේ ආමා ප්ලේට් නමන එක බ්ලෙන්ඩ් කරන එක. මේකෙන් පුළුවන් ආමා ප්ලේට් එක නමන්න ඕන විදිහට. එකක් තව ටෝපිඩෝස් වගේක් හදලා තියෙනවා. මේ හැම එකටම මේක පාවිච්චි කරන තමයි මේක කරලා තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙන 100 kV ජෙනරේටරයක් අතන මේ එහා පැත්තේ. මෙම කන්ටේනර් බහලුම් අනුවද මේ ස්ථානයට තාක්ෂණික උපකරණ ගෙනවිත් ඇත්තේ විදේශීයන් බව පැහැදිලියි. සබ්මැරීනය සකස් කර ඇත්තේ මෙම මොඩලය අනුවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව භාවිත කරන සුපර්ඩෝරා වැනි අධිප්‍රහාරක යාත්‍රාවක්ද මෙම අංගණයේදී LTTE සකස් කර තිබෙනවා. මෙහි දිග අඩි 60ක්. රේඩාර් රැඳවුම්, අභිරඳවන ස්ථාන, ආරක්ෂිත කුටි, ඉන්ධන ගබඩා ආදී සියලු අංගෝපාංග වලින් මෙය යුක්තයි. මෙයද සකස් කර ඇත්තේ වෙඩි නොවදින ඝන යකඩ තහඩු වලින්. සබ්මැරීනයේ ආරක්ෂාව සැපීම සඳහා මෙය නිෂ්පාදනය කළේද යන්න හමුදාව සැක කරනවා. මෙම ප්‍රහාරක යාත්‍රාවද මුහුදට ගෙන යාම සඳහා වැඩ නිමකොට සූදානම් කර තිබූ බව ඒ අසල වන රැඳවුම් අට්ටාලයෙන් පැහැදිලි වෙනවා. මෙම යාත්‍රා නිෂ්පාදනාංගණයේ තවමත් හඳුනා නොගත් නිර්මාණ රැසක්ද පවතිනවා. වැඩ නිම නොකළ මෙම නිර්මාණය එවැන්නක්. මෙයද තවත් සබ්මැරීනයක් හෝ මරාගෙන මැරෙන ප්‍රහාරක යාත්‍රාවක් විය හැකි බවට හමුදාව විශ්වාස කරනවා. වැඩ නිම නොකළ අධිවේගී යාත්‍රා රැසක්ද නිෂ්පාදන අංගණයේ දැකගත හැකියි. මෙම යාත්‍රා මුහුදට එක්කලේ නම් සිදුවිය හැකි තර්ජනය තක්සේරු කළ නොහැක්කක්. දීර්ඝකාලීන ව්‍යාපෘතියක අවසන් අධියර ක්‍රියාත්මක වෙමින් පවතිද්දී හමුදාව මෙම ස්ථානය අත්කරගෙන ඇත්තේ. LTTEට මෙම උපකරණ හා යාත්‍රා විනාශ කිරීමට පවා ඉඩ නොතබා ඔවුන් පළවා හැරීමට හමුදාව සමත් වී සිටිනවා. තනි පුද්ගලයෙකුට මෙහෙවිය හැකි කුඩා ප්‍රමාණයේ මරාගෙන මැරෙන යාත්‍රාද මෙහි නිෂ්පාදනය කර තිබෙනවා. මෙම දැවැන්ත අංගණය අත්පත් කර ගැනීම තුළම යුද හමුදාව මේ වන විට ලබා ඇති ජයග්‍රහණය සහ LTTE ලබා ඇති පරාජය තක්සේරු කළ හැකියි. මිලිමීටර් 120 මෝටාර් රවි 3ක් මිලිමීටර් 81 මෝටාර් රවි 2ක්
මිලිමීටර් 80 මෝටාර් අවියක් සහ මිලිමීටර් 60 මෝටාර් අවියක් ඇතුළු මෙම LTTE බර අවිත්තුගය යුද හමුදාවේ 58 වන සේනාංකය විශ්වමඩු උතුරු ප්‍රදේශයේදී LTTEට එල්ල කළ ප්‍රහාරයකින් පසු අත්කරගත්තා. මෙම මෝටාර් අවිවලට අමතරව භාවිත නොකළ තෝමෝබැරික් අවි 8ක් සහ ඩිස්පෝසබල් RPG අවි 10ක්ද LTTE අතහැර දමා ගොස් වන්නේ මෙහිමේදී මෙතෙක් එක් ප්‍රහාරයකදී අත්කරගනු ලැබූ බර අවි වැඩිම ප්‍රමාණය මෙයයි. ආරුල් හා ග්‍රෙනේඩ් බෝම්බ තොගයක්ද මෙහිදී හමු වුණා. මීට අමතරව ක්ලේමෝ බෝම්බ 10ක්ද මෙම අවි තොගයට ඇතුළත්. කිලෝග්‍රෑම් 20ක ක්ලේමෝ බෝම්බයක්ද ඒ අතර වෙනවා. මයික්‍රෝ පිස්තෝල 17ක් AK-47 රයිෆල් 16ක් ස්නයිපර් අවියක් ඇතුළු ගිනි අවි විශාල ප්‍රමාණයක්ද මේ අවිතොගයට ඇතුළත්. අපේ ප්‍රහාරය හමුවේ වුන්ට වෙන විකල්පයක් නැහැ. මේවා එක්කෝ අපිට අපේ ප්‍රහාර හමුවේ අපේ අත්පත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒවා අතහැර දමලා උට යන්න වෙනවා. එහෙම නැත්නම් වුන්ට මේවා විනාශ කරලා දමලා උන්ට ඉවත්ව යාමට සිදු වෙනවා. LTTE ලෝකයේ ධනවත්ම හා වැඩිම වත්කම් සහිත ත්‍රස්තවාදී සංවිධානය ලෙසයි සැලකෙන්නේ. මද්‍රව්‍ය හා අවිජාවාරම කප්පම් ලබා ගැනීම ත්‍රස්තවාදී විදේශ ආයතන අරමුදල් යටතේ පෝෂණය වූ LTTE නවීන යුද හා තාක්ෂණ උපකරණ විදේශවලින් රහසිගතව ලබාගෙන එංගලන්තයේ වේල්සී නිෂ්පාදනය කර ඇති මෙම ජංගම සංනිවේදන කුලන ඊට උදාහරණයක්. විශ්වමඩු උතුරු ප්‍රදේශයේදී හමු වූ මෙම ජංගම කුලන අඩි 50 කොටස් 4කින් හකුලා ඇති අතර අඩි 200ක් උසට ස්වයංක්‍රීයව එසවිය හැකියි. මෙය රෝද සහිත ටෙලරයක් මත ස්ථාපිත කර ඇති අතර හකුලා තැනින් තැනට ගෙන යාම සිදු කරලා. LTTE පසුපසට එද්දී සිය සංනිවේදන කටයුතු පවත්වාගෙන යාමට මෙයද රැගෙනවිත්. අභියවුද සමග LTTE සමාජිකයන්ගේ යුද ඇඳුම් හිස්වැසුම් පාවහන් අවිරඳවන හා තවත් පැළඳුම් විශාල ප්‍රමාණයක්ද හමුදාව සොයාගෙන වන්නේ මෙහිමේදී මෙතෙක් හමු වූ LTTE නිල ඇඳුම් විශාලතම තොගය මෙයයි. අවියවුද අතහැර හමුදාවට බහර වන ලෙස රජය මේ වන විට අවසන් නිවේදනය LTTEට නිකුත් කර තිබෙනවා. හමුදාවට අත්කර ගැනීමට තවත් ඉතුරුව ඇත්තේ වර්ග කිලෝමීටර් 280ක භූමි ප්‍රමාණයක් පමණයි. LTTE නිල ඇඳුම් දහස් ගණනක් මේ ස්ථානයේ තිබෙනවා. මෙම අවසන් අධීරයේදී LTTE බොහෝ විට ඔවුන්ගේ මෙම නිල ඇඳුම් සහ අවි ආයුධ අතහැර සාමාන්‍ය ජනතාව අතරට එක්වීම බලාපොරොත්තු විය හැකි කරුණක්. මෙම අවසන් මොහොතේදී එයදැයි සිදුවන්නේ දැන් මෙම නිල ඇඳුම් ඇසුරෙන් මතුවන සැකයයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම විශ්වමඩු සිට